ගයිස් ඔයත් කැමති ඔයාගේ ෆ්‍රී ෆයර් account එකට මේ වගේ AI post එකක් හදාගන්න ඕන නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයගොල්ලන්ට step 1 විදියට ඕන වෙන්නේ ඔයගොල්ලෝගේ character කෙනෙක්ගේ රූපයක්. step 2 විදියට ඕන වෙන්නේ ඔයගොල්ලෝගේ profile එකේ photo එක. අපි එහෙනම් බලමු කොහොමද මේ photo එක හදාගන්නේ කියලා. step 3 විදියට කරන්න ඕනේ ඔයගොල්ලෝගේ මොකක් හරි Chrome browser එකක් open කරගන්න ඕනේ. හරිද? අපි මම දැන් මගේ Chrome එක open කරගන්න. ඔයගොල්ලන්ට Google උනත් පුළුවන් මේකට පාවිච්චි කරන්න. මම Chrome එක භාවිතා කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ search bar එක ගහන්න ඕනේ Gemini AI කියලා. මම දැන් මේක type කරලා තින්නේ. මම ආයි බරවල search කරන්න යන්නේ නැහැ. මේන් තියෙන Gemini AI. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන උඩින් මෙන්න site එක ඔයගොල්ලෝ click කරගන්න ඕනේ. හරිද? click කරලා ඔයගොල්ලන්ට මේ එතන අයිනෙන් පේන sign එන්න. මම ඉතින් sign වෙලා ඉන්නේ. දැන් අපි බලමු මොකද්ද මෙතන කරන්න තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ මුලින්ම මේකට ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරගන්න ඕනේ. අර ෆොටෝ එක තමයි දැන් අර ෆොටෝ දෙක තමයි අපි දැන් අප්ලෝඩ් කරන්න ඕනේ. step 1 step 2 ෆොටෝ දෙක තමයි දැන් අපි අප්ලෝඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ධන ප්ලස් වගේ අයිකන් එක. අන්න ඒක ඔයගොල්ලෝ එක සැරයක් ටච් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ ටච් කරාම මෙතන තියෙන අප්ලෝඩ් ෆයිල්ස් කියලා අන්න ඒක ඔයගොල්ලෝ එක සැරයක් ටච් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මීඩියා පිකර් කියලා ඔයගොල්ලෝ එක සැරයක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ එනවා අපිට උඩින්ම එතන දැන් ඔයගොල්ලෝ ප්‍රොෆයිල් පික්චර් ස්ටෙප් 1 එකයි ස්ටෙප් 2 එකයි ඔයගොල්ලෝ මෙතනට දාගන්න ඕනේ. මම ඔන්න දැන් දාගන්නවා. මුලින් මේකේ ඔක්කොම දාන්න බෑ එකෙන් එක දාන්න බලන්න. ආයි ඔයගොල්ලෝ මේක ජෙනරේට් වුණාට පස්සේ ආයි මේක ප්ලස් අයිකන් එක ඔබලා අප්ලෝඩ් ෆයිල් එක ඔබන්න ඕනේ. හරි මම දැන් ෆොටෝ දෙකම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන සර්ච් කරන දේ ගහන්න ඕනේ. ඉන්න. ඒක මම කෙලිකල වෙන්න ඔයගොල්ලෝ ඒක පේන්නේ නැතුව ඇති. හරිද? ඔයගොල්ලෝ මේ ask Gemini කියන තැනේ සර්ච් කරන්න ඕනේ. මෙන්න මේ paste මම ඔයගොල්ලෝ කමෙන්ට් එක දාලා තිනවා. ඒ කියන්නේ කමෙන්ට් එකක් ඔයගොල්ලෝ ඕක කොපි කරලා මෙතන පේස්ට් කරන්න ඕනේ. දැන් මම ඒක මෙතන පේස්ට් කරන්න. හරි මම දැන් එතන පේස්ට් කළා. ඔයගොල්ලන්ට මෙතන මේ ලයින් කියලා තියෙන තැන මෙතනයි ලයින් කියලා දෙපැත්තකම තියෙනවා. අන්න ඒ ලයින් කියන නම කපන්න ඕනේ මෙතනින්. ඔයගොල්ලෝගේ YouTube channel එකේ නම තමයි දාන්න ඕනේ. ඔයගොල්ලෝ Free Fire ඔයගොල්ලෝ කැමති නම මෙතනට දාගන්න පුළුවන්. හරිද? මම දැන් ලයින් කියලා කෑල්ල කපලා ලකා කියලා දාගන්නවා. දැන් මෙතන ඔයගොල්ලෝ මෙතනින් සෙන්ඩ් කරන්න ඕනේ. හරිද? මෙතෙන් සෙන්ඩ් කරාම දැන් අපිට මෙතනින් රූපයක් ජෙනරේට් වෙනවා. අපි ඒක ජෙනරේට් කරන අනිත් පැත්ත හරවලා තියාගෙන ඉන්න. හරි මං හිතන්නේ ජෙනරේට් වුණාද කොහෙද? හරි ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ලස්සන ඒවා අපිට ජෙනරේට් කරගන්න බලා අපිට සැරේ ෆොටෝ දාද්දි සැරේ එක විදියට ෆොටෝ හැදෙනවා. හරිද? මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ අපේ තව සබස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් මේ වගේ ලස්සන AI ෆොටෝ ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. අපි දිගටම වීඩියෝ කියනවා අපේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා දිගටම රැඳී සිටින්න.